ආයිබෝන් කියල පිළිගන්න මගලම් දෙෙන මගඩ චලකට ඉතින් ඔන්න අදගෙන තින් WhatsApp ස්ටේටස් ඩව් කරගන්න ල සුපිසු රිදියක් ගැන ඉතින් වාට මේකට කිසිම ඇපලිකේෂනයක් යස් කරන්න අවශ්‍ය වෙන ෆෝන් එක තියෙන මෙන්න මේ ෆයිල් අප් යස් කරතම මේක ඩව් කරගන්න යන්නේ ඉති යාලුවට මේ ක්‍රමය පංගුවක් අදන පංගුවක් අය දන්න ඉතින් අද වීඩියක දන්න ඇත්නේ නොදන්නයට ඉති යාලනේ දන්නත් අනිවාරය විඩත්ක දිරල දිරන්න එනම් අපි යමු WhatsApp ස්ටටස් කවම ලබි ඩවලට් ගන්න කිය බලන්න යාලුවනි ඉතින් ම දැනට WhatsApp ඇපලිකේෂන් දෙකක් යස් කරනිස නොමල් WhatsApp එක අනික WhatsApp බිස්නස් එක තියල්ල මංගද WhatsApp බිස්නෙස් එක තම දැන්වාට ඕපන් කරලා කලා ඒ ස්ටේටස් ප්ලේ කල් වෙල්ලා අන්න ස්ටේටස තම ඩවලට් කළ මඟද පෙන්න්න යන්නේ ඉතින් මන්දම් මගේ WhatsApp එක ඕපන් කරගන්නවා හරි අල්ලුවන මන්දන් ඔන්න මගේ WhatsApp එක ඕපන් කරගත්තා මන්ද WhatsApp බිස්නස් එක ස්ටේටසල්ට නතිවා නොමල් WhatsApp යස් කරනවා නොමල් WhatsApp එක යන්න පුළුව තියන මන්දම් බිස්නස් එක ඔන්න ස්ටේටස් තින්තරටාව තියල්ල මන්දන් ඔන්න ස්ටේටසය සීන් කර ගන්නවා ඔන්න යාල හොඳර මතක තියගෙන ම මෙන්න මේ ස්ටේටස්ලා බලාගන්නේ ඔන්න ස්ටේස් දෙම දැන්වා ඩවලට් කල පෙන්න්න යන්නේ ඉස්සරමයා යන ඩවලට් කරගන්න ස්ටේස තියන්නේ අන්නෙකවා සීන් කරලා ඉන්න ඕන මොලින්ම මෙන්න මේ ස්ටේටස් තා මන්න සීන් කරගත්තේ ඩවලට් කරගන්න ස්ටේටසක අයිසර සීන් කරන්න ඕනේ තියල්වා ඩවලට් කරගන්න ඕන කියන්නවා කොමතක සීන් කල ඉවරයි ප්‍රශ්නයන්න හරි අල මන්ද මේ ස්ටේස් හරි අල මන්ද WhatsApp එක රෝස් කරගන්නවා ඊට පස්සේ අලුන ඔයාලගේ ෆයිල් සැප් එක ඕපන් කරගන්න ඕනේ ඉතින් හැම ෆෝන් එකම මේ කෙනවා ඉතින්වා තාම දැකලා නැත්නම් ඇප් එක ඔයාලා බලන්න සර්ච් බාර් එකේ ෆයිල්ස් කියලා සර්ච් කරගන්න තියල්ල මේ දින මයි ෆයිල්ස් කියලා මගේ තියෙන ඔයාගේ විනාශ විදියට තියෙන්න පුළුවන් තියල්ල මම දැන් ඒක ඕපන් කරගන්නවා තියල්ල මගේ ෆයිල්ස් ඇප් එක මෙන්න තමයි ඕපන් වෙන්නේ ඊට පස්සේ යාළුවනේ ඔයාලා මුලින්ම කරන්න මෙන්න මෙතන තිත් තුනක් ඇති එක උඩින් ඇති නැත්නම් ඔයාලගේ යටින් ඉන්නත් පුළුවන් තියල්ල කොහොම හරි මෙන්න මෙතන තිත් තුනක් ඇති අන්න ඒක එකපාරක් ක්ලික් කරගෙන ඊට පස්සේ ඔයාලට බලන්න මෙන්න මෙතන සෙටින්ග්ස් කියලා තියෙන්නේ අන්න ඒකට යන්න ඊට පස්සේ ඔයාලට පේනද මෙන්න මෙතන ටික් දෙකක් දාන්න තියෙනවා අනිවාර්යයෙන් යාළුවෝ ඔයාලා මෙන්න මෙතන ටික් දෙක මොන්ලා තියෙන්න ඕනේ මේ ඔෆ් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒක ඔන් කරගන්න ඊට පස්සේ ආයෙත් එකෙන් බෑක් වෙන්න යාළුවනේ ඊට පස්සේ ඔයාලා බලන්න මෙන්න ඉන්ටර්නල් ස්ටෝරේජ් කියලා තියෙන්නේ අන්න ඒකට යන්න යාළුවනේ ඊට පස්සේ ඔයාලට බලන්න මෙන්න මෙතන සර්ච් බාර් එක සර්ච් කරගන්න ස්ටේටස් කියලා ඉතින් යාළුවෝ පේනවා ඇති ස්ටේටස් දෙකක් යාළුවෝ මගේ උඩින්ම පෙන්වන්නේ normal WhatsApp එකේ ස්ටේටස් දෙරණට පෙන්වන්නේ යාළුවනේ මෙතන බිස්නස් WhatsApp එකේ ස්ටේටස් ඔයාලට මම පෙන්වන්නම් මේ පෙන්වන්නේ යාළුවනේ normal WhatsApp එකේට මේ තියෙන යාළුවනේ බිස්නස් WhatsApp එකේ ස්ටේටස් අන්න ඒ හින්දා යාළුවනේ මම දැන් බිස්නස් එකේ ඔයාලට ස්ටේටස් ඩවුන්ලෝඩ් කරන්න ඕන කියලා කිව්වේ ඉතින් යාළුවෝ මම දැන් මෙන්න මෙතන බිස්නස් WhatsApp එකේ ස්ටේටස් වලට යනවා ඉතින් ඔයාලට පේනවා ඇති අරක තියෙන ස්ටේටස් යාළුවෝ ඔයාලට මතකද මෙන්න මේ ස්ටේටස් එකත් යාළුවනේ ඔන්න තමයි ඉතින් යාළුවනේ ඔයාලට මේක ඔයාගේ ගැලරියට දාගන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේකට ටැප් කරන් ඉන්න ඊට පස්සේ මෙන්න විදිහට ඒක සිලෙක්ට් ඊට පස්සේ යාළුවනේ ඔයාලට ගැලරියට දාගන්න ඕන වීඩියෝස් වලට මෙන්න මේ විදිහට ටික් දාගන්න ඉතින් මම දැන් මේ දෙක ගැලරියට දාගන්න ඉන්න මෙතන ටික් දෙක දානවා ඊට පස්සේ ඔයාලට වෙන තියර තියෙනවා move කියලා නැත්නම් ඔයාලට copy කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඊට පස්සේ මෙන්න මේ move කියන එක ක්ලික් කරලා ඉවරලා ඔයාගේ SD කාඩ් එක හරි නැත්නම් ඉන්ටර්නල් ස්ටෝරේජ් එකේ හරි මෙතන තෝරගන්න ඔයාගේ ගැලරිය. තියල්නේ මෙතන පික්චර්ස් කියලා තියෙනවා. තියල්නේ මම දැන් මෙන්න මෙතන මූව් කරනවා. ඔන්න මූව් කරා. හරි යාළුවනේ දැන් එන්න ඒකට ගියා. මම දැන් මෙතන show in folder කියන එක දෙනවා. ඊට පස්සේ යාළුවාට වෙන්නේ නැති මගේ දැන් ගැලරිය තමයි මේක තියෙන්නේ. තියල්නේ මගේ ගැලරියේ මෙන්න මෙතන මගේ ගැලරියට ගිහිල්ලා තියෙනවා. තියල්නේ අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න. අනිවාර්යෙන් මම ඔයාලට reply කරනවා. ඔයා තාම මේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිත් එක්ක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් යන්නම්. ඔයාලට සුබ දවසක්.